කරන්න මත්තෙන් පැමිණීමේ මෙහෙට. එහෙනම් මහානක ගොස් දැසිගස්සන්නට පවසන්න රජ පුජුන් පරදවල තරමේ රස පුජුන් පිළියෙල කරන්නට කියා අද අපි මැදුරේ. හොඳයි. පූර්ව දැනුම් දීමකින් අනතුරුව මංගලා ඇයගේ ස්වාමි පුරුෂයා සමග සවැත් නුවර වෙසෙන සිය සොහොයුරාගේ මැදුරට පැමිණෙමුණු සිටියේ ඔය අංක 5 දරන සිටුවම පෙන්වා දෙන පරිදි අශ්ව රථයක නැගී. ඒ එන වීදියේ අපේ බුදුරජාණන් වහන්සේ තවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා පිරිසක් සමග දහවල පිණ්ඩපාතය සඳහා වැඩම කරනවා. දුටු දසුනින් පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය මංගලා මතකට රිය නතර කරන ලෙස තම ස්වාමියාට පවසා බුත් සමගම රියෙන් පැස බුදු පාද පිණිපා කර බුදුන් සරණ ගිය උපාසිකාවක බවට පත් වුණා එම අවස්ථාවේම. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගියා මංගලාගේ කුස තුල වැඩෙන්නේ දිනක මාර්ගඵල ලබන මහා පුණ්‍යවන්තයෙක් බව. ඉනික් පිටව උන්වහන්සේ නැගිටියා. ඔබ දැන් බුදුන් සරණ ගිය පින්වත් උපාසිකාවක්. ඉතින් ඔබට අපල උපද්‍රවයක් පැමිණෙන ඕනෑම මොහොතක ඒ බව සිහි කරා. ඒ කාන්තේම ඉන් ඔබට පිහිට ලැබෙනවා කියා වදාළසේක. බුදු වදනින් ඉමහත් සතුටටපත් වී ඒ නිරාමිස සන්තුෂ්ටිය සමග නිවසට පැමිණි මංගලා සිය නෑනන්දිය සමග සතුටු කතා බහේ නිරත වූ අන්දමයි මේ මහා වෙසක් තොරණේ අංක 6 කරන සිටුම අපට දැන් විස්තර කරන්න. ඉතින් මංගලා කොහොමද හොඳට මෙහි ආයක? මට මගේ නෑනිය මතක් වෙලා සුදර්ශනා කන්දි. හිටියනම් මට මොනවා අනේ ඇයි මේ මෑණියෝ හිටියනම් හොඳයි තමයි. ඒත් මා සිටිනවනේ මංගලා. අක්කන්දි සුදර්ශනා නම දන්නවද? අප මෙහි පැමිණෙද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ පිඬුසිඟා වඩිනවා අපාවේදීම. ඉතින් මංගලා ඉතින් අප දෙදෙනා රථයෙන් බැස ගොස් උන්වහන්සේව වැඳ පුදාගත්තා කන්දි. භාග්‍යවතුන් වහන්සේ අප දෙදෙනාම තිසරණයෙහි පිහිටෙනවා. දන්නවද? දැන් මා බුදුන් සරණ ගිය උපාසිකාවක් අක්කන්දි. ඒක නෙවෙයි මංගලා. අක්කන්දි හරි අටේ ඇති රන්විති ආභරණනේ ඔබ පැලඳවුත් තියෙන්නේ. ඔබේ ස්වාමියාට ඔබට ගෙන දුන්නේ මේ ආභරණ. ඔහු තමයි මට රැගෙන දුන්නේ. එතකොට මගේ අයියන්ගේ සුමන තුල්ලේවත් තියෙනවා. දෙවර්ගෙම මෙතන තියෙනවා.